හායි අද ඇත්තටම මට මේ වීඩියෝ එක කරන්න උනේ කියන්නේ මං කලින් වීඩියෝ එක රෙකෝඩ් කරලා ඔක්කොම තියලාත් මම බලද්දි දැන් ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඊට මම කියවපු ටිකම වැඩක් නැති වුණා. දැන් මට ආයෙ මුල ඉඳලා වීඩියෝ කරන්න උනා. ඉතින් මේ මගේ දෙවෙනි වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ law of attraction ගැන. ඒක universal law එකක්. universal laws 12ක් තියෙනවා. ඉතින් law of attraction කියන එක ගැන නම් හැමෝම කතා වෙනවා. law of assumption කියන එක සම්බන්ධව මම හිතනවා තාම ඒ කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ law of assumption කියන්නේ මොකක්ද? ඒක හරියටම idea එකක් ගිහිල්ලා නැති. ඒක මගේ වීඩියෝ එකේ අද කතා කරන්න හිතුවා. ඉතින් law of assumption ගැන කතා කරද්දී manifestation එකක් කියන්නේ මොකක්ද කියලා කතා නොකරම බෑ. manifestation ගැන කතා කරන්න වෙනවා. ඉතින් මම ඒක නිසා මැනිෆෙස්ට් කරන්නේ කොහොමද මෙන්න මේ දේවල් ගැන කතා කරන්න. මුලින්ම අපි කතා කරමු මැනිෆෙස්ටේෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. අනේ සෝරි ඔයාලට මේ හරියට මම කියන එක ඇහෙන්නේ නැත්තම් මොකද අද අපේ ග්‍රවුන්ඩ් එකේ කියන්නේ අපේ ග්‍රවුන්ඩ් එක නෙවෙයි. අපේ ගේස්රම් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒකේ ලොකු මැච් එකක් යනවා. ඒකත් එක්ක එනවුන්ස් කරන කෙනා එන හයියෙන් කෑ ගහනවා. ඉතින් මම දන්නේ මං කියන එක හරියට ක්ලියර් වෙනවද කියලා. ඒ වුණාට මට අද දැන් මේ වීඩියෝ එක අද කම්ප්ලීට් කරගන්නත් ඕන. ඒක හින්දා මම හිතුවා මේක දැම්ම කරන්න මෙතන ඉඳගෙන පොඩ්ඩක් ඩිස්ටර්බින් වුණත් මැනිෆෙස්ටේෂන් නැත්නම් මැනිෆෙස්ට් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරොත් මැනිෆෙස්ටේෂන් එකක් කියලා කියන්නේ අපි මේ දැන් රියැලිටි එකක් තියෙනවා. හැබැයි ඔයා මීට වඩා වෙනස් රියැලිටි එකක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ බේසිකලි ඔයාගේ එක්ස්පෙක්ටේෂන්ස් වලට ඕනි කරන විදිහේ රියැලිටි එකක නෙවෙයි ඔයා ජීවත් වෙන්නේ. ඒක නිසා ඔයා වෙනස් රියැලිටි එකක් මැනිෆෙස්ටේෂන් සරහා ලබා ගන්න උත්සාහ කරන එක තමයි මැනිෆෙස්ට් කරලා කරන්නේ. ඉතින් මැනිෆෙස්ට් කරන්න පුළුවන් ප්‍රධානම ආකාර තුනක් තියෙනවා. visualization, scripting and affirmations. ඔයගොල්ලෝ මේ දේවල් ගැන දන්නවද? ඉතින් මම නිකන් brief idea එකක් දෙන්නම්. visualization කියනවා visual සරහා නැත්නම් ඔයා දේවල් imagine කරලා ඔයාට ඕන මොන වගේ රියැලිටි එකක්ද ඔයා ඒක visualize කරනවා. visualize කරලා ඔයා ඒ රියැලිටි එක ඒ කියන්නේ ආට ඕන කරන ෆියුචර් රියැලිටි එක මොන වගේද කියන එක ඔයාලා ලබා ගන්නවා විජුවලයිසේෂන් සරහා. ඉතින් ඒකට තමයි ගොඩක් අය විෂන් බෝඩ් එකක් නැත්නම් සමහරක් වීඩියෝ ක්ලිප් සමහරක් ෆොටෝස් වගේ දේවල් ඒගොල්ලෝ සේව් කරගෙන ඒව හැමතිස්සම වගේ බලනවා. සබ්කොන්ෂියස් මයින්ඩ් එකට ඩිෆරන්ස් එක තේරෙන්නේ නැති නිසා ඔයා ඇත්තටම මේ වෙලාවේ ඉන්න රියැලිටි එකයි ඔයාට ඕන කරන විදිය මොන විදිය වෙනස් රියැලිටි එකක් කියලා ඒකට තේරෙන්නේ නැති. ඉතින් ඔයාට ඒකට අදාළ කරන ඔපචුනිටිස් හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉවෙන්චුවලි ඔයාව ඔයාට ඕන කරන රියැලිටි එකට shift වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙන්නේ ඔයාලට ලැබෙන ඔපචුනිටිස් හරහා සමහරක් විට මිරකල් එකක් විදිහට දේවල් වෙනස් වෙන්න පුළුවන් හැම වෙන අවස්ථා තියෙනවා. ජීවිතේ හැබැයි ගොඩක් දුරට ඔයාලට ඒකට අදාළ කරන එක රිලේටඩ් විදිහ ඔපචුනිටිස් වෙනවා. එතකොට ඒකට ඔයාගේ පැත්තෙන් ඔයාලට දෙයක් කරන්න තියෙනවා. මම ඒක ගැන කතා කරනවා ඉස්සරහට. ඒ කියන්නේ ඔයාගේ රෝල් එක ඔයාගේ පාර්ට් එක හරියට කරද්දී කරගෙන යද්දී තමයි මේ විදිහ ඔපචුනිටිස් ලැබෙන්නේ. එතකොට ඒ ඔපචුනිටිස් අර ගොඩාක් හිතන්න නැතුව සමහරකට අපිට හැම ස්කෙප්ටිකල්. ඒ කියන්නේ මම මේක මේ ඔපචුනිටි එක ගන්නද එපාද කියලා අපි හිතනවා. ඊට වඩා මට හොද එකක් හම්බෙයිද අපි ගොඩක් වෙලාවට ඩවුට් එකක ඉඳගෙන සමහර දේවල් මිස් කරගන්නවා. ඉතින් එහෙම නැතුව සමහර කලාවට පර්ෆෙක්ට්ම දේවල් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒක පොඩියට පටන් ගන්න. එතකොට ඔයාලට එක කාලෙත් එක ග්‍රෝ කරගන්න පුළුවන් විදිහට හැදෙනවා. ඉතින් මේක තමයි විජුවලයිසේෂන් කියන්නේ විජුවලයිස් කරනවා. ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ ඔයාලට ඕනි කරන විදිහේ රියැලිටි එකේ තිබිය යුතු දේවල් ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඔයා ජොට් ඩවුන් කරනවා. ඉතින් ඔයාලට මේක ඩයරි එකකෝ සෙපරේට් මොකක් හරි පේපර් එකක් අරගෙන ලියන්න පුළුවන් හැමදාම ඔයාලට ඕනි කරන රියැලිටි එක මොකක්ද කියන එක. ඉතින් ඒක තමයි ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ. සහ අනිත් එක තමයි affirmations කියන්නේ positive affirmations. හැමදාම ඔයාට මේ විදිහේ affirmations ඔයාට ඕන කරන reality එක මොන වගේද කියන එක ඔයාට remind කරනවා. ඔයා ඒක verbally කියනවා. ඉතින් මෙන්න මේ දේවල් හැම එකක්ම අර ඉස්කෝලේ එක දෙන homework එකක් විදිහට නැතුව මම ඔයගොල්ලන්ට recommend කරනවා මේක ඔයගොල්ලෝ කියන්නේ අර ඔයගොල්ලන්ගේ daily routine එකේ part එකක් කරගන්න. affirmations මේ විදිහට මේ එකක් ළඟට ගිහලා අර ඔයාට දෙන compliment එකක් විතර කියන්නේ දවසේ පටන් ගන්න කලින් ඔයා චුට්ටක් appreciate කරනවා. නැත්තම් ඔයා මෙන්න මේ කියනවා දවස් පටන් අරගෙන මොන හරි කරන දෙයක් ඇතිනවා ස්කූල් යනවා නම් ස්කූල් ගිහිල්ලා කියනවා ස්ටඩි කරලා යන්න තැනක් ඔයාට මොකක් හරි කැරිය එකක් තියෙනවා යන්න බලාපොරොත්තු වෙන පාත් එකක් තියෙනවා නැත්නම් ඔයා වර්ක් කරලා අවසානයේ ගෝල් එකක් තියෙනවානේ. ඉතින් මේක මොකක්ද කියලා ඔයාට හැමදේම රිමයින්ඩ් කරගන්නවා. මම හිතන්නේ මේ විදිහට ඔයා affirmations කියන්නේ ඔයාව නිකන් ඔයාව පොඩ්ඩක් cheer up කරගන්නවා. දවස positively පටන් ගන්නවා. ඔයාගේ perspective පොඩ්ඩක් optimistic වෙන්න පුළුවන් මේ විදිහට affirmations කියන්නේ. ඔයා මේ
විදිහට කම්ප්ලීට්ලි ඔයාගේ මේ දැන් තියෙන ජීවිතය ගත කරන විදිහ ඔයාගේ රුටීන් සම්පූර්ණයෙන් පොසිටිව් විදිහට shift කරද්දී පොඩි කාලයක් ඇතුළත ඔයා මේ දේවල් හරියට විශ්වාසයෙන් කරනවා නම් ඔයාලට පුළුවන් වෙනවා ඉක්මනටම ඔයාට ඕන කරන රියැලිටි එක මැනිෆෙස්ට් කරගන්න. ඉතින් මැනිෆෙස්ටේෂන් එකක් කියලා කියන්නේ මේක. සමහර අය කියන law of assumption කියලා කියන්නේ law of attraction තමයි නේ. law of attraction කියන එක අදාළ වෙන්නේ එනර්ජි එක නැත්නම් frequency එක vibration මේ වගේ දේවල් එක තමයි law of attraction කියන එක වැඩ කරන්නේ. law of attraction එකකදී වෙන්නේ ඔයාගේ vibration එක ඉහළ තත්වයකට ඉහළ ලෙවල් එකකට ගේන්න උත්සාහ කරනවා. මොකද ඔයාට attract කරන්න ඕනේ කරන දේ තියෙන්නේ ඊට අදාළම ලෙවල් එකක නිසා. එතකොට ඔයා ඒ තරමට ඔයාව රේස් කරගත්තම ඒ ලෙවල් එකට අදාළව තියෙනවා ඔයාට attract වෙනවා ලේසියෙන්ම. attract කරගන්නවට ඕන දේ නෙවෙයි. ඒ කියන්නේ ඔයාට ඕනේ කරන vibrational level එකේ නෙවෙයි ඉන්නේ. ඒක මාසයක් මේ විදිහට දේවල් වල positive පැත්ත බලලා වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාට හිතේ ඇත්තටම වෙනස් වෙනවා දේවල්. law of assumption එකකදී ඔයා attract කරන්නේ නැහැ. ඔයාගේ මනසෙන් ඔයාගේ thoughts හරහා ඔයා hardly believe කරනවා මේ reality එකේ තමයි මම ජීවත් වෙන්නේ. කියන්නේ දැන් අපි ගොඩක් කලාවට ඔය affirmations කරද්දිත් කරන්නේ අපි කියන්නේ මම මේ example එකක් කිව්වොත් I want to be rich කියලා කියන්නේ. හැබැයි නැත්නම් I want to be wealthy. එහෙම තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් affirmations. හැබැයි ඔයා law of assumption එකකදී ඔයා already කියනවා I am wealthy, I am rich. ඒ කියන්නේ ඒක ඔයා already ඔයා rich කියන එක තමයි ඔයාගේ මනසට දෙන්නේ. ඉතින් ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. law of assumption එකද ඔයා hardly ඒක believe කරනවා. ඉතින් ගොඩක් දෙනා කියනවා law of assumption කියන එක වැඩ කරනවා කියලා. කියනවා ඔයාගේ මනසට ඔයා දෙයක් hardly believe කරද්දී මේ වගේ reality එකක ජීවත් වෙන්න කියලා ඔයාට ඒ opportunities ඉක්මනට හම්බ වෙනවා. job එකක dream job එකක් තියෙනවා. එතකොට ඒ dream job එකට ඔයාට ඕන කරන ඔක්කොම qualifications ටික academics ටික ඔයා හදාගෙන තියෙනවා. එතකොට දැන් ඔයාට ඒක ඉක්මනට ලබා ගන්න ඕනේ. ඉතින් ඔයා හිතනවා manifest කරලා ලබා ගන්න. ඔයා law of assumption එකක් කියනවා ඔයා hardly believe කරනවා මට මගේ dream job එකේ තමයි මම ජීවත් වෙන්නේ කියලා. අර visualization සර ඔයා හැමදාම මේව බලනවා. එතකොට ඔයා imagine කරනවා හැමදාම මම කොයි විදියට ලෑස්ති වෙලා කියන order job එක හම්බුණාට පස්සේ ඔයා ඒකට කොහොම ලෑස්ති වෙලා යයිද කියලා ඔයා දැම්ම already හිතනවා. ඉතින් මේක තමයි law of assumption එකේදී වෙන්නේ. ඔයා මේ desperately manifest කරන දේ තියෙනවා නැත්නම් law of assumption සරවා manifest කරන දේ ඉස්සෙල්ල බලන්න ඔයාගේ role එක ඔයා කරලා තියෙන. කියන්නේ ඔයා ඕනේ කරන actions ටික අරගෙනද තියෙන්නේ කියලා බලලා තමයි ඒ දේ manifest කරන්න පුළුවන්. කියන්නේ ඔයාට සල්ලි earn කරන්න ඕන නම් ඔයාට rich වෙන්න ඕනේ නම් ඒකට ඔයාට දේවල් කරන්න තියෙනවා. ඔයාට work කරන්න ඕන. නැත්නම් ඔයා business එකක් කරන්න නැත්නම් ඔයා මොකක් හරි දෙක invest කරන්න ඕන. නැත්නම් ඔයාට online මොකක් හරි දෙයක් කරන්න ඕන. නැත්නම් ඔයා ආස කරන hobby එකක් නැත්නම් ඔයාගේ මොකක් හරි ආස කරන දේවල් තියෙන අපි හිතමු modeling නැත්නම් acting, singing, dancing මේ වගේ මොකක් හරි දෙයක් කරලා ඔයා career එකක් හදාගෙන යනවා. මේ වගේ මොකක් හරි දෙයක් පාත් එකක් තියෙන්න ඕන වගේ ඔළුවේ. ඒ දේ හරහා තමයි ඔයාට එතකොට මෙහෙම සල්ලි කියන දේ ફોකස් කරගෙන කරන්න එපා. එතකොටත් ඒක හරියන දෙයක් නෙවෙයි. නිකම්ම ඔයා attract කරන දෙයක් බවට පත් වෙනවා. ඒ ඕනි කරන අර මං කිව්වා වගේ level එකට ආවට පස්සේ ඒකත් ඔයාට ලැබෙන දෙයක් බවට පත් වෙනවා. අර ඔටෝ ඒක වෙන්නේ කොහොම ફોකස් කරගෙන ගියාම ඒක ඔයාලා chase කරනවා. එතකොට ඔයා ඒක දෙයක් chase කරන ඒ දේ ඔයාගෙන් නැති වෙනවා. අපි හිතමු ඔයා work කරනවා කියලා ඔයාගේ dream job එකේ ඔයාට ඕනි කරන salary එක තමයි 10 lakhs. එතකොට ඒකට ඕනි කරන විදිහේ academics qualifications නම් ඔයාට already තියෙන. එතකොට ඔයාට manifest කරන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නොකරාමට මේ වගේ job එකක් ඕනි කියලා manifest කරාම ඒක හරිම unrealistic. ඉතින් ඒ වගේ දේවල් false hopes තියාගන්න එපා. මේක හරියට තේරුම් ගන්න. visualization, scripting, affirmations මෙන්න මේ හැම දෙයක්ම ඔයා කරනවා වෙන්න පුළුවන්. හැබැයි you need to make sure to stay consistent. ඔයාට consistent කියන්නේ regularly ඒ දේ කරන්න වෙනවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එකේ මට කතා කරන්න ඕනේ උනේ. ඉතින් මම හිතනවා මම explain කරන්න නැති කියලා. ඔයගොල්ලන්ට තේරෙන විදිහකට. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකේ ආස කරන interesting මොනාද දෙයක් මම කතා කරා නම් ඔයගොල්ලෝ ආස කරන විදිහේ වීඩියෝ එකක් නම් like කරන්න. ඔයගොල්ලෝ හිතන දේවල් comments කරන්න. positive or negative on that accept කරනවා. එතකොට තවත් දෙයක් තමයි මට කියන්න ඕනේ ඔයගොල්ලෝ කැමති නම් subscribe කරන්න. අන්තිම වෙනකම් වීඩියෝ එක බලපු අයට ගොඩක් thank you.